ආයුබෝවන්. ඉතින් අද අපි මේ කතා කරන්න යන්නේ අපේ අතට ලැබුණු සටහන් ටිකක් පදනම් කරගෙන මේවා ශ්‍රී ලංකාවේ අතිශය වැදගත් තැනක් සීගිරිය ගැනයි. ඔව් මේ සටහන් හරහා අපි පොඩ්ඩක් ගැඹුරට යන්නයි හදන්නේ. සීගිරිය අර ඉතිහාසය, කලා නිර්මාණ, ඒ වගේම අර නොවිසඳුණු අභිරහස් ගැනත් ටිකක් හොයලා බලන්න. හරි. එහෙනම් පළවෙනියටම යමුද අර ඓතිහාසික කාරණාවලට. සජහන් වල කියවෙන විදිහට ගොඩක් වෙලාවට මේක සම්බන්ධ වෙන්නේ කාශ්‍යප රජතුමාට නේද? අර ක්‍රිස්තිය පුරේ 777 ඉඳන් 495 වෙනකම් වගේ. හරියටම. ඒක තමයි ප්‍රධාන කතාව වෙන්නේ. පිය රජු ධාතුසේන රජතුමා ඝාතනය කරාට පස්සේ ආරක්ෂාවට තමයි මේ පර්වතය තෝරගත්තේ කියන එක. බලකොටුවක් විදිහට. ඔව්. බලකොටුවක් විදියට. හැබැයි ඒකම මේ සටහන් වල තව අදහසකුත් තියෙනවා. ඒ කියන්නේ මේක ඊට කලින් බෞද්ධ ආරාමයක් විදිහට තිබුණද කියලත් මතයක් තියෙනවා. ඒ කියන්නේ කාශ්‍යප රජතුමා එන්නත් කලින් ඒ වගේම කාශ්‍යප රජතුමාගෙන් පස්සෙත් ආයමත් පන්සලක් ආරාමයක් විදිහට පාවිච්චි වුණා කියලත් සාක්ෂි තියෙනවලු. ඉතින් අර බලකොටුවද ආරාමයේද කියන එක ටිකක් සංකීර්ණ කාරණයක්. ඒක ඇත්ත. ඒකෙන් තේරෙනවා මේකේ තියෙන ස්තර ගතිය. හරි. ඊළඟට මේ සටහන් වල අවධානය යොමු වෙලා තියෙන්නේ අර විශේෂ නිර්මාණ ගැන. ලෝක ප්‍රසිද්ධ බිතුසිතුන් ගැන නම් ඉතින් අමුතුවෙන් කියන්න දෙයක් නැහැනේ. අනිවාර්යෙන්ම අර ස්වර්ණ වර්ණ කාන්තාවන් සටහන් වල උපුටා දැක්වීමකුත් තියෙනවා නේද? අර බලන කල්හි සිත් වශී කරගත්තේ කියලා. ඔව්. ඒක හරිම අපූර්වයි. අවුරුදු 10 ගානකට කලින් ආපු කෙනෙක් ලියපු දෙයක්. ඒ කියන්නේ මේ කාලයේත් මිනිස්සු ඒකට කොච්චර වශී වෙලාද කියලා. ඒක තමයි. ඒ වගේම අර කැටපත් පවුර. ඒකත් හරිම විශේෂයි. නිකන්ම කණ්ණාඩියක් වගේ බිත්තියක් නෙවෙයිනේ. නෑ. ඒකේ මිනිස්සු කුරුටු ගීලියලනේ තියෙන්නේ. ඔව්. ක්‍රියවා 8 වෙනි සියවස වගේ කාලෙක, ඒ කියන්නේ මීට අවුරුදු 1200කටත් කලින් ආපු අය ලියපු කවි 200ක් විතර දැනට හොයාගෙන තියෙනවා. ඒක හරියට අතීතයේ මිනිස්සුන්ගේ අදහස් ලියපු බිත්තියක් වගේ. බුදුමයි නේද ඒ කාලේ සමාජ මාධ්‍ය වගේ. ඒ වගේ තමයි. ඊට අමතරව මේ සටහන් වල තියෙනවා අර උද්‍යාන පද්ධතිය ගැන. ජල උද්‍යාන, ගල් උද්‍යාන, උඩ තියෙන මාලක උද්‍යාන. ඒකෙන් පේනවා ඒ කාලේ ඉංජිනේරු තාක්ෂණය කොච්චර ඉහළද කියලා. ඇත්තටම කලාවයි තාක්ෂණයයි දෙකේම එකතුවක්. එතකොට මේ සටහන් වල තවදුරටත් කියවෙනවා කොහොමද මේ අමතක වෙලා ගිහින් තිබ්බ සීදිරිය ආයමත් ලෝකෙට මතක් වුණේ කියලා. ඒකට මුල් වෙලා තියෙන්නේ අර HCP Bell AR-10 වගේ. ඔව් පුරාවිද්‍යාඥයෝ. ආහට 80 ගණන් වල වගේ තමයි ගවේෂණ පටන් අරන් තියෙන්නේ. එතකොට තමයි මේකේ වැදගත්කම ආයෙත් ඉස්මතු වෙන්නේ. හරියටම ඒකව තමයි අර සීගිරිය ඇත්තටම මොකක්ද කියන කතාවත් ආයෙත් කරලියට එන්නේ. සමහරු කියනවා ඒක කාශ්‍යප රජුරුවන්ගේ මාලිගාව ආරක්ෂක තැන කියලා. තවත් අය කියනවා අර දිව්‍ය ලෝකයක් වගේ ආලකමන්දාල වගේ දෙයක් හදන්න හැදුවා කියලා. ඔව් ඒ වගේ මතක් තියෙනවා. මේ සටහන් වල කෙලින්ම නැතත් අර රාවණා කතා එහෙමත් ජනප්‍රවාදවල තියෙනවනේ. හැබැයි ඉතින් ඒවට ඓතිහාසික සාක්ෂි නම් ටිකක් අඩුයි. කොහොම හරි මේ බලකොටුව, ආරාමය, මාලිගාව සමහර විට අර ජනප්‍රවාද මේ ඔක්කොම එකතු වුණාම තමයි සීගිරිය අර සංකීර්ණ චිත්‍රෙම වෙන්නේ. ඉතින් මේ සටහන් ඔක්කොම එකට ගත්තම අපිට තේරෙනවා සීගිරිය කියන්නේ නිකම්ම නිකං නටබුන් ගොඩක් නෙවෙයි කියලා. ඒක අර ඉතිහාසය, කලාව, ඉංජිනේරු ශිල්පය, ඒ වගේම අභිරහස් ගොඩක් එකතු වෙච්ච තැනක්. අනිවාර්යයෙන්ම සියවස් ගාණක් තිස්සේ කොච්චරනම් අධ්‍යයනය කරලාද? ඒත් මේ සටහන් වලින් උනත් පේනවා. තාමත් අපිට හරියට අල්ලගන්න බැරි මොකක්ද දෙයක්. ඒකේ ගැඹුරේ තීරෝ වගේ හැඟීමක් එනවා. ඒක ඇත්ත. මට හිතනවා අර අවුරුදු 1200කට කලින් කැටපත් පවුරේ කවියක් ලියපු කෙනා සීගිරිය දැක්කේ කොහොමද? එයාට දැනුනේ මොනවද? අද අපි ගිහින් ඒක දකිද්දි අපිට දැනෙන දෙයි එදා එයාට දැනුන දේ අතර වෙනසක් තියෙනවද නැත්නම් සම්මානකමක්ද? ඒක ගැන තව ටිකක් හිතන්න ඉඩ තියෙනවා නේද?